බන්ධනාගාර සිද්ධිය. ඔබතුමාලා බලයට ආවම ජනාධිපති සමාව දුන්නා ඔබතුමාලගේ පාක්ෂිකයට. ඒක වහගන්න මොකද්ද කරේ? හිටපු කොමසාරිස් අස්කරා රිමාන්ඩ් වුණා. රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඊට පස්සේ මානව හිමිකම් එකේ නිර්දේශය දීලා තියෙනවා බඳව ගන්න කියලා. බන්ධනාගාර සිද්ධිය පටන් ගත්තා කියලා කියන්නේ ඩෙන්ගු සම්බන්ධයි. සානි 27 දෙනෙක් නිලධාරී 7 දෙනෙක් ඇතුළු 27 දෙනෙක්ගේ ජීවිත නැති වුණා. ආණ්ඩුව සම්පූර්ණ වක්කීම් බාරගත යුතුයි කියලා තමයි ඔබේ ජනාධිපතිවරයා කිව්වේ. හමුදාවෙන් දාලා STF එකෙන් දාලා තමයි ආණ්ඩුවෙන් නිදානේ හැරෙන්නේ. ඉතින් ඒ හින්දා ඔව් ආරපු අය අපි දන්නවා කවුද කියලා. ඇවිල්ලා ඉස්සෙල්ලාම කරේ නිදානයක් ආරපු ගරු කතානායකතුමා. මතක ඇතිනේ. ඒ නිදානේ ගොඩ දාලා මුළු රටම ගොඩ දාන්න පුළුවන් කියලා තමයි ආණ්ඩුව පටන් ගත්තේ. මට මතකයි කැමතිවරයෙක් ගිහලා නිදානේ නිරීක්ෂණය කළ වොයිස් කට්ටයක් දුන්නා. හමුදාවෙන් දාලා STF එකෙන් දාලා තමයි ආණ්ඩුවෙන් නිදානේ හැරෙන්නේ. ඉතින් ඒ හින්දා ඔව් ආරපු අය අපි දන්නවා කවුද කියලා. ඒවා අහගෙන ඉන්න දැන්. නිදන් හාරලා ආණ්ඩු ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙලා කෙලවුණාට පස්සේ දැන් මෙතන කෑ ගහන්න එනවා. ගරු තිබෙනවා. මා දැක්ක පහුගිය දවස් දෙකම මේ තුල හඬ නගන්නේ අධිකරණයත් අද විපක්ෂ සතුරින්. ඇයි? යුක්තිය, සාධාරණත්වය, ශිෂ්ටභාවය ඇති කිරීම අද විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇති විදිහ. ඔරොත්තු දෙන්නේ නැහැ. සාධාරණත්ව ඔරොත්තු දෙන්නේ නැහැ. යුක්තිය ඔරොත්තු දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ඔරොත්තු දෙන්නේ නැහැ. යහපාලනයේ ඔරොත්තු දෙන්නේ නැහැ අද විපක්ෂයට. මේක ඇත්ත. ඔබ අප විසින් කළ යුතු නැද්ද රාජ්‍ය ඇතුළේ ඉඳන් රාජ්‍ය අනුග්‍රහය ලැබමින් අපරාධ කරලා තිබෙනවා නම් අපරාධ කරුවන් එල්දරව් කළ යුතු නැද්ද? ඒ රට පාවා දීමක්ද? ඒ දේශද්‍රෝහී වීමක්ද? නැයි ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමේ අභිප්‍රාය. අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න රාජ්‍ය බවට පරිවර්තනය කළ යුතුයි. ජනාධිපතිවරයාගේ සිට පහළම දේශපාලන නායකත්වය දක්වත් ජනාධිපති ලේකම්වරයාගේ සිට පහළම රාජ්‍ය නිලධාරියා දක්වත් සෑම දෙනාම ශිෂ්ට සම්පන්න රාජ්‍ය කොටස් කරුම් බවට පත් කළ යුතුයි. හැබැයි අපේ රට තිබුණේ කොතනද? අශිෂ්ට රාජ්‍යයක්. අපේ හමුදාව, අපේ බුද්ධි අංශයත් ඒ පිළිබඳව ගෞරවය, ඇගීම, හෘදයාංගභාවය අපි තුල තිබෙනවා. හැබැයි අපේ හමුදාවන්, අපේ බුද්ධි අංශ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කරලා කැපකිරීම වලට ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතනක හෝ වුන් පීඩාවට පත් වෙනවා නම් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. දේශීයවත්, ජාත්‍යන්තරවත් රාජ්‍ය පැවැත්ම වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන් අපේ හමුදාවන් බුද්ධි අංශ ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම් ඔවුන් ඕනෑම තැනක ආරක්ෂා කරන්නත්, ගෞරව කරන්නත් අපි බැඳී ඉන්නවා, අපි කාර්ය කරනවා. හැබැයි ඒ හමුදාවන්ගේ මේ බුද්ධි අංශයේ මුතා කුඩා කණ්ඩායම් රාජ්‍ය වමනාවකට යම් පෞලක බලය වෙනුවෙන්, යම් දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් කණ්ඩායම් ඉටු කරලා තිබෙනවා නම් ඒ සඳහා නිසි දඬුවම් ලබා දෙන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නැති බව මා කියනවා. එකක්, අපේ හමුදාවගේ කීර්තිය වෙනුවෙන් අපි කළ යුතුයි. දෙක, ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් කළ යුතුයි. තුන, අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතුයි. අපේ රටේ තිබුණ නැද්ද එහෙම එකක්? ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද? මොකද ගන්න? ඒ සාමාන්‍ය සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නොවේ. ආණ්ඩුවට එරෙහි මාධ්‍යවේදියෙක් ඝාතනය කරනවා. වාර්තාවල තන බුද්ධි අංශ උපයෝග කරගෙන තිබෙන බව සංගවන්න ඕන. කිත්නාර් පහරගෙන ගිහලා පහර දෙනවා. රඳවගෙන ඉන්නේ හමුදාවේ ආරක්ෂක නිවසන කියලා වාර්තා වෙනවා. උපාලිතෙන්නකොන් ගිහලා පහර දෙනවා. පෝත්‍ර ජයන්ත්‍ර පහර දෙනවා. නාමල්ට පහර දෙනවා. මොන තමුන්වන්සලෙන් අහන්න. මේ සිවිල් ගැටුම් නෙමෙයි. මේ රාජ්‍යයක් තමන්ගේ බලය පෞලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කරලාද අපරාධ. තාජුන්දිගේ ඝාතනයත් එහෙමයි. පාස්කු ප්‍රහාරයත් එහෙමයි. ඒ විතරක්ද? සිරිසට ගිනි තියෙනවා. ඉරිදින කාර්යාලයට ගිනි තියෙනවා. සියතර බෝම්බ ගහනවා. මේ ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස්ස ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම්කරුන් හිටියා. මේක එල්දරව් කරන්න ඕනේ නැද්ද රටක? රටේ සුදු වෑන් බියක් තිබුණ නැද්ද මම අහනවා. අංක තහඩු නැති සුදු වෑන් වලින් වත්තේ තමන්ගේ ගේ කඩනවට විරුද්ධ උද්ඝෝෂණ කරපින අපේ අරගෙන ගියේ නැද්ද?
සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි. මොනවද? මෙවල රාජ්‍යයක්. රාජ්‍ය ආරක්ෂා සහ ජනතාවගේ ආරක්ෂා සහ රටේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කණ්ඩායම්. ඉතා කුඩා කණ්ඩායම තමගේ දේශපාලන උවමනාව වෙනුවෙන් යොදවලා මේ මිලේච්ඡ ඝාතන මිලේච්ඡ අපරාධයන් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේ මිලේච්ඡ ඝාතනයන් සහ මිලේච්ඡ අපරාධවලට රේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආණ්ඩුවක් මේක. එයි. ඒ වින්දිතයන්ගේ යුක්තිය වෙනුවෙන් අපි මේ කරන්න ඕන. හමුදාවේ කීර්තිය වෙනුවෙන් අපි මේක කරන්න ඕන. ඒ වගේම රාජ්‍යයේ ශිෂ්‍ය සම්පන්නභාවය වෙනුවෙන් අපි මේ දෙක කළ යුතුයි. මම දන්නේ මෙතන කාටවත් ඒක විරුද්ධ වෙන්න පුළුවන් කියලා. විරුද්ධ වෙ හැකිද ඔබට? නෑ විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙන්න පුළුවන් අපරාධ කරුවන්ට විතරයි. ඒ අපරාධ වලින් වාසි ලබාගත් අයට විතරයි. ඒ අපරාධ වලින් බලය තහවුරු කරගත් අයට විතරයි. ඒ අපරාධ වලින් බලය ලබා ගැනීම සඳහා උත්සුක වන අයට විතරයි. වෙන කිසිදු සිවිල් පුරවැසියෙකුට ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් මිනිසුන්ගේ මිනිස්සුත්භාවය පිළිබඳ ගෞරවය තියෙන කිසි පුරවැසියෙකුට මේ විමර්ශනයට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා මතක තබා ගන්න. අට්ටාල ගහලා විශාල චෝදන මම දන්නවා සානි අබේසේකර වගේ මහත්තුරුන්ට දිලීප පීරිස් ඒ වගේම ගත්තොත් පොලිස්පතිතුමා ඒ වගේම ගත්තොත් අධිකරණයට අද විශාල රංග දිසානායකට විශාල ප්‍රහාරයන් එල්ල කරමින් තිබෙනවා. කුමක් වෙනුවෙන්ද? මට කියන්න මොකද්ද කරපු අපරාධය කියලා. අපරාධය තමයි මේ රටේ ජනතාවට එරෙහිව කරන ලද අපරාධයන් මේ ජනතාව ඉස්සරහා එළිදරව් කිරීම සහ විමර්ශනය කිරීම. ඒකට වුන් වැඩි කරවන්න නෙවෙයි. ඒ නිසා කවුරු කෙනෙක් කල්පනා කරනවා නම් ඒ නිලධාරීන්ට තනියම තර්ජනය කරමින් තනියම බියවද්දමින් මේ ව්‍යායාමයෙන් නතර කරන්න පුළුවන් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් මේ ව්‍යායාමයෙන් නතර කරන්න කිසිසේත්ම ඉඩ නොදෙන බවට අපි සහතික කරනවා. අපි ඔවුන් වෙනුවෙන් පෙනී හිටිනවා. මේ රටේ පොදු ජනතාව ඔවුන් වෙනුවෙන් නැගී සිටිය යුතුයි. මේ අපරාධ කරුවන් වෙනුවෙන් පෙනී හිටිනවා. අපි පෙනී හිටින්න ඕන මේ රටේ පොදු ජනතාව වෙනුවෙන්. ඒ සඳහා මම සියලු දෙනාට ආරාධනා කරනවා. ඒ වගේම මේ හා බැඳුණු දේශපාලනයක් තිබුණා. අපරාධකරුවන් මරා දැමීමෙන් වැළැක්වීම සඳහා සල්ලි ගන්නවා. කෙනෙක් අත්අඩංගුවට ගත්තනම් නිසි ක්‍රමවේදය අධිකරණ ඉදිරිපත් කිරීම. හැබැයි අධිකරණ ඉදිරිපත් නොකොට මරා දැමීම සඳහා සල්ලි ගන්නවා. මරණයෙන් බේරෙනවා කියලා සල්ලි ගන්නවා. ඒවට පක්ෂ ભેද නැහැ මතක තියාගන්න. අද වාර්තා වෙලා තියෙන ඔයගොල්ලන්ට ඉල්දරුවේ මොනවද මේ කියන්නේ? මරන්න නැතුව ඉඳන් අපිට සල්ලි දෙන්න. මරණයෙන් ආරක්ෂා කරගන්න අපිට සල්ලි දෙන්න. පීටි එකෙන් අයින් කරලා දෙන්න අපිට සල්ලි දෙන්න. මෙහෙමයි දේශපාලන ජාලය මේවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණේ. කට්ටි හිතුවා මේවා කාලේ වැලිතලාවෙන් යට වෙයි කියලා. කාලේ වැලිතලාවෙන් යට වෙන්න දෙන්නේ නැහැ මේ හොඳේ. හරිද? අපරාධකරුවන් නිසි පරිදි නීති හමුවට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම. විමර්ශනය කරලා අත්අඩංගුවට අරගෙන නීති දෙපාර්තමේන්තුව හරහා නඩු ගොනු කරලා අධිකරණ පද්ධතිය හරහා අපි දඬුවම් ලබා දෙනවා. හැබැයි ඉතිහාසයක් තිබුණා නේද? අත්අඩංගුවට ගන්න ඝාතන කරන ඉතිහාසයක් තිබුණා. ඝාතනයෙන් බේර ගන්න කප්පම් ගත්ත ඉතිහාසයක් තිබුණා. අද එළිදරව් ඒගොල්ලෝ තව ටික වෙලාවක් මොකද මේ අද උදේ අත්අඩංගුවට ගත්තු කණ්ඩායමගේ රහස් මොනවද කියලා එළිදරව්. මම දන්නේ නැහැ තවදුරටත් ඔයගොල්ලෝගේ පක්ෂවල ඒ වගේ තියන් ඉදීද කියලා. දැනගන්න කැමතියි. ඒ වගේම බන්ධනාගාරගත වෙලා ඉන්න කුඩු ව්‍යාපාරිකයන් එක්ක 90 දෙවතාවක් කතා කරලා තියෙන දේශපාලන නායකයෙක් 90 දෙවතාවක් ඒකෙන් 54 වතාවක් එයා අරන් තියනවා නේද? අනිත් ඉතුරු ටික එයාට ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ දේශපාලන අධිකාරිය? මම දන්නේ නැහැ තමුන්නාන්සලා තාමත් තියන් ඉන්න තමුන්නාන්සලා පක්ෂය තුලේ අඩුම තරම් පක්ෂවල විනය පරීක්ෂණය කරලා කියනවා දන්නේ. එයි මේ දේශපාලන අධිකාරිය මේ මත්කුඩු මේ මත්ද්‍රව්‍ය මේ සංවිධානාත්මක අපරාධ වර්ධනය කිරීම සඳහා ඉවහල් වී තිබෙනවා. අපි මුළුමනින්ම දේශපාලන අධිකාරිය මේ සඳහා ලබා දෙන රැකවල්ල මුළුමනින්ම අවශ්‍ය කරනවා.